ඔයත් හෝන් එක නිකරුණේ ඔබනවාද? මේක හරියටම පාවිච්චි කරන්න. අනවශ්‍ය ආකාරයට හෝන් එක ශබ්ද කරන එකට විරුද්ධ අය මේක ෂෙයා කර තමා බලාපොරොත්තු වෙන මහා මාර්ගය සකසා ගැනීමට උත්සාහ කරන්න. හෝන් එක පාවිච්චි කරන්න ඕන ඇත්තටම අනතුරු ඇඟවීමකට විතරයි. අනවශ්‍ය විදිහට හෝන් කිරීම ශබ්ද දූෂණය වගේම අනිත් අයටත් මහා කරදරයක් ඒක. අධිකරණ පාසල් රෝහල් වගේ තියෙන ස්ථාන අසල හෝන් කරන්න එපා. ඇත්තටම වංගුවකදී කරන්න ඕන දේ තමයි වේගය අඩු කිරීම. නමුත් බොහෝ රියදුරන් කරන්නේ හෝන් කරන එක. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සමහරක් වෙලාවට අනිත් අය වේගය අඩු කරයි කියලා. නමුත් අපි කරන්න පුළුවන් දේ අපි කළ යුතුයි. සාමාන්‍යයෙන් හෝන් එකේ ඩිසිප්ලින් තියෙනවා. හෝන් එක ඇත්තටම නාද කරන්න ඕන එකවරක් පමණයි. නැත්නම් අපි ඒක කියනවා මියුසික් හෝන් එකක් කියලා. සාමාන්‍ය දෙපාරක් හෝන් කරන්නේ මහාමාර්ගයේ රියදාවනය කරගෙන යනකොට තවත් මහාමාර්ගයෙන් ගමන් කරන යාළුවෙක් හරි හිතවතෙක් හරි දුටුවොත් තමයි අපි දෙපාරක් හෝන් කරන්නේ. එකවරකට වඩා නොනවත්වාම තුන්වරක් හෝන් කරනවා කියන්නේ කේන්දයෙන් හරි තරහෙන් ඉන්න වෙලාවට. එක දිගට නොනවත්වාම හෝන් කරන එක හෝන් එක උඩ නැගලා ඉන්නවා කියන්නේ රියදුරු මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් බව අපි තේරුම් ගන්න ඕන. ඒ වෙලාවට අපි ඒ රියදුරු දිහා බලන්න උත්සාහ කරන්න එපා. පිළිබිඹු කරන්න ඒ රියදුරාගේ පන්තිය 3නුත් 5ට ගොස් ඇති බවක් තමයි ඒකෙන් පෙන්눔 කරන්නේ right. ඇත්තටම අපි විනයගරුක රියදුරෙක් වෙන්න අදටම අදිස්ථාන කරගන්න ඕන. මේක ඇත්තටම හෝන් එකට ශබ්ද කිරීම කියන්නේ ඇත්තටම කරදරයක්. බොහෝ ඇත්තටම රියදුරන් රිය ධාවනය කරන්න අකමැති වෙන ප්‍රධාන හේතුවක් තමයි මේ අනවශ්‍ය ආකාරයට හෝන් කිරීම. විශේෂයෙන්ම පාරේ ගමන් කරන බස් රථ එහෙම නැත්නම් ටිපර් රථ ඒගොල්ලොන්ට සාමාන්‍ය පාර හොඳට පේනවා. හෝන් පාර තිබෙද්දිත් සමහරක් වෙලාවට ළඟට කර හෝන් කරනවා. ඒකෙන් ඇත්තටම අනවශ්‍ය පීඩනයක් මහා මාර්ගයේ ඇති වෙනවා. එන සමහරක් වෙලාවට එයා හෝන් කරන්නේ වෙන ආදාසකින් වෙන්න පුළුවන්. නමුත් මහා මාර්ගයේ රිය ධාවනය කරන පුද්ගලයාට මේක මහා මානසික වදයක්. ඒක නිසා මේක කවුරු හරි මම නැවතතවක් කියන්නේ හෝන් කිරීමට විරුද්ධ අය ගොඩාක් ඉන්නේ ඇත්තටම. පිටරට නම් අපි කියන්නේ පිටරටයි ලංකාවයි අතර වෙනස ගත්තොත් ඕක තමයි ප්‍රධාන වශයෙන්ම කියන්නේ. පිටරට නම් සාමාන්‍ය අනවශ්‍ය විදිහට හෝන් කරන්නේ නැහැ කියලා. නමුත් අපිත් මේ පිටරට කියන එක දැන් අදහස් කරලා ලංකාව හොඳ රටක් කරන්න අපි කටයුතු කරන්න ඕනේ. මේ හොඳ රටක් කරන්න කැමති අය ඉන්නවනම් මේක ඇත්තටම ෂෙයා කරලා අපි මේක ප්‍රොමෝට් කරන්න උත්සාහ කරමු. right, thank you. ජය වේවා.